සුබ දවසක් ඔයාලට. ගොඩක් වෙලාවට අපි සොසේජස් වලින් හදන්නේ සොසේජ් ඩෙවල්නේ. ඒත් අද මම අරගෙන ආවේ රසම විදියට සොසේජ් කරියක් හදාගන්න විදිය. දැන් අපි මේක හදන විදිය බලමු. මේකට මම සොසේජස් 12ක් මෙන්න මේ විදියට කෑලි වලට කපා ගන්නවා. මුලින්ම පෑන් එකට තෙල් දාලා කපාගත්ත සොසේජස් ටික එකතු කරලා විනාඩි 2-3ක් මෙන්න මේ වගේ බැද ගන්න. දැන් මේකට පොඩියට කපාගත්ත සුදු ලුණු, කරපිංචා සහ රම්ප එකතු කරලා මිශ්‍ර කරගෙන විනාඩියක් විතර තෙම්පරාදු කරගන්න. ඊළඟට මේකට ලුණු, තක්කාලි එකතු කරලා විනාඩි 2-3ක් මේ වගේ තෙම්පරාදු කරගන්න. දැන් මේකට කහ කුඩු, ගම්මිරිස් කුඩු 3-5, මිරිස් කුඩු සහ ලුණු එකතු කරලා හොඳට මිශ්‍ර කරගෙන අඩු ගින්දරේ විනාඩියක් විතර උයා ගන්න ඕන. දැන් මේකට වතුර එකතු කරලා මදි ගින්දරේ හොද්ද නටනකම් උයා ගන්න. ඊට පස්සේ මේකට අමු මිරිස් එකතු කරලා මිශ්‍ර කරගෙන ගින්දර වැඩි කරලා හොද්ද හිඳෙනකම් උයා ගන්න. මෙන්න මේ තරමට ආවට පස්සේ ලිප නිවලා මෙන්න මේ රසම රස කරිය ලෑස්ති කරගන්න. මෙන්න මේ විදියට ඔයාලත් සොසේජ් කරිය හදලා කාලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්න.